උන්කර් ඉතින් අද මගේ බර්ත්ඩේ ෂූට් එක Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මගේ nails උත් කපලා තමයි වැඩේ පටන් ගත්තේ. ඉතින් ඔය nails කහ වෙලා වගේ තියෙන මම ගාලා හිටියේ තද කොළ පාටි cutex එක. ඒක remove කරද්දි එහෙම වුණා. ඉතින් මට වැඩ ගොඩක් තිබ්බ නිසා අපේ බ්‍රෝ තමයි වීඩියෝ කෝල් එකකින් මට ඕන බඩු ටික තෝරලා කොහොම හරි ගෙනල්ලා දුන්නේ. මට දවසම යනවා නම් එයාට පැයක් වගේ ඇතුළත ඒ ඕන බඩු ටික මට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඉතින් ඒ බඩු ටිකත් එදා රෑ ගෙනල්ලා ඊට පස්සේ මම රෑම ගියා මගේ ඩ්‍රෙස් එක මොකද කියලා බලන්න ඒ ආන්ටිගේ ගෙදරට. ඉතින් ওই පේන සුදු පාටිය මගේ ඩ්‍රෙස් එක. ඉතින් ඒකත් බලලා ඊට පස්සේ අපේ බ්‍රෝ ගෙදර ආවා. ඉතින් ඒ බඩු ටිකත් ඕකේද කියලා බලලා the next day මේ මගේ ෂූට් එක දවස එදා රෑ මම ගියාට ඩ්‍රෙස් එකේ පොඩි අවුලක් තිබිලා මට උදේ එන්න කිව්වා. ඉතින් මම මේ නිදි භූතයා වගේ උදේම වොෂ් එකක් දාගත්ත ගමන් ගිහිල්ලා ඒක අරගෙන ආවා. මොකද දවල් මට යන්න තියෙන නිසා. ඉතින් පිස්සෙක් වගේ ඔය ගිහිල්ලා නිදිමතේ වගේ පාරේ යන්නේ ඒකයි මේ. ඉතින් මම මේ ඩ්‍රෙස් එකත් ගෙනල්ලා තමයි ඉතුරු මගේ බඩු ටික රෙඩි කරගෙන ලෑස්ති වෙන්න හැදුවේ. ඉතින් අද මගේ බර්ත්ඩේ ෂූට් එක ඇත්තටම කිසිම මේ පනාද සතුටක් නැහැ මට. නිකන් අර හැමදේම නිකන් හැම එකෙම නිකන් කැලි කැලි නේ වගේ. අනේ මන්ද දැන් ගිහලා තමයි මම මගේ ෂූට් එකේ ඩ්‍රෙස් එකත් අරන් ආවේ. මට අනේ මන්ද කිසිම එකක් නිකන් කිසි එකක් නෑ වගේ. මට හිතන්නේ අනේ මන්ද ඒක තේරෙන්නේ නෑ. ඉතින් දැන් බඩ් ටික ලෑස්ති කරගෙන මම මේ සෑහෙන වැඩ ගොඩක් තියාගෙන මම මේ දැන් මේ වීඩියෝ කරන්නේ. වැඩ ටික දැන් ලෑස්ති කරලා ඔක්කොම කරා. මම 12 වගේ වෙදි ගෙදර යන්න ඕනේ. ඉතින් යන මගේ තමයි මගේ ෂූට් එකේ තව දේවල් ටිකක් තියෙනවා අරගෙන යන්න. ඉතින් මම නියපොතු කැපුවා ළමයි. මේ ගලජුට මගේ මේ ෂූට් එකේ vlog එකෙන් පස්සේ මගේ බර්ත්ඩේ vlog එකක් කොහොම වෙයිද දන්නේ. කොහොමද ඊට පස්සේ අනිවාර්යයෙන්ම පොඩි travel මත් මේ චූටි trip එක වගේ vlog එකක් එන්න පුළුවන්. දැනට ඒ ටික තමයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. 1 hour later දැන් ඉතින් වෙලාවට වැඩක් කරන්න ඉතින් මනුස්ස පේනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් ආවා. ඉතින් මගේ ෂූට් එකේ කප් කේක් එක මම හදව ගත් එකක්. ඒකත් ඉස්සරහින් අරන් තමයි අපි යන්නේ. මොකද මගේ වයිට් තීම් එකටම ෂොප් වල නෑ එක්කෝ කප් කේක් ෂීට් එක වෙනස්. ඒ නිසා. ඒත් කරලා. එහෙම තමයි කියන්නේ. දැක්කනේ යාම් පරක් වෙලා ඇවිල්ලා කේක් එක විසික් වෙන වේගෙන් යනවා. ඊට පස්සේ අපි සලූන් එකට ආවා. සලූන් එකේ අක්කා හිටියේ නෑ හැමදාම වගේ. ඊට පස්සේ ආයෙනකන් ඉඳලා නේල්ස් දාගත්ත ඉක්මනට මම. ඊට පස්සේ රෙඩි වෙන්න පටන් ගත්තා. ඒ අතරේ අපේ බ්‍රෝගේ යාළුවෙක් ඇවිත් හිටියා. එයාටයි සලූන් එකේ අක්කිටයි මටයි හැමෝම කාලා හිටියේ නෑ. එයා ස්නැක්ස් වගේක් ගෙනල්ලා තිබ්බා. ඒකත් කාලා අපි රෙඩි වෙන්න පටන් ගත්තා. ඉතින් ඔයාලා නේල්ස් ඇත්තටම ඕඩර් කරනවට වඩා ඔය shops වලින් ගන්න එක හොඳයි. ඒ ඇරෙන්න ඕඩර් කරන කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි මම page එකක් දාන්නම් mention කරන්නම් ඒකෙන් ගන්න. මොකද ඒකේ අනිත් pages වලට වඩා ගොඩක් අඩුයි. ඒ වගේම fast delivery. මාරම විදිහට ඉක්මනට එවනවා. ඇත්තටම thanks කරන්න ඕනේ. මම දවසක් තියලා තමයි මට එව්වේ. මම ඒක mention කරන්නම් මෙතනින්. ඉතින් අපි රෙඩි වෙලා ඉවරයි. සරුණේගේ අක්කිට ෆොටෝස් වගේක් ගන්න ඕනි කිව්වා. එයාලා TikTok එකක් කරන්න ඕනි කිව්වා. ඒ වැඩ ටික ඉවර වෙලා තමයි අපි මෙතනින් යන්න පිටත් උනේ. චුට්ටක් පාරක් වෙලා තිබුණේ. මේක වෙනස්ම concept එකක්. මම ෆොටෝස් දාන්නම් අන්තිමට.
ඉතින් දැන් මේ අපි ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මාර අපහසුතාවයකට පත් වුණා. හැමදේම රෙඩි කරගෙන ෂූට් එකට ඕනම දේ අපිට පොඩි ස්ටූල් එකක් හොයාගන්න බැරි වෙලා අපේ බ්‍රෝ මම රෙඩි වෙන ටිකට හැම තැනම ගිහිල්ලා තමයි හොයාගෙන ඇවිත් තිබුණේ. ඉතින් මේ තමයි අපේ ලොකේෂන් එක. ඉතින් මෙතනින් පස්සේ behind the scene තියෙනවා ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙන් ටිකක් තමයි මම මේකට ඇඩ් කරේ. මොකද වීඩියෝස් ගොඩාක් තිබ්බා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේක වෙන්නේ කියලා. අන්තිමට මම අනිවාර්යයෙන්ම ෆොටෝස් කීපයක් දාන්නම්. ඒ ඇරෙන්න ෆොටෝස් බලන්න මම පේජ් එකේ වගේම ෆොටෝග්‍රැෆර් ඒ හැම දෙයක්ම මම උඩින් දාන්නම්. ඉතින් ෂූට් එකට හැමෝම රෙඩි පිට තමයි ආවේ. පේන වැදු ෆොටෝග්‍රැෆර් හැම දැක්කම. ඉතින් මේ ටයිම් එකත් එක්ක පැයක් විතර පරක් වෙලා තමයි අපි ෂොට්ස් ටික ගමු කියලා හිතුවේ. මොකද අර ඉර බැහැගෙන යන ටයිම් එකට තාම වෙලා තියෙනවයි කියලා. ඉතින් ඒ ටයිම් එක වෙනකන් අපි normally ෆොටෝස් ටිකක් ගත්තා. අපි යනවා බලයි. මොකක්ද මේ මෙතනින් ෆොටෝ ගන්න. ඉනවෙන් බස් ඒක මාව ලස්සන නෑ දෙකෙන් අද අර 22 හරි අනිත් එකත් මේ අතින් අල්ලගන්න අර ඔය අල්ලන් ඉන්න විදියට අල්ලගන්න. ඉතින් මාර මවුලක් තමයි මට උනේ. මොකද ඔය ෆ්‍රොක් එක අර එද්දී ෂෝල්ඩර්ස් දාගෙන ඇවිත් හිටියට ෆොටෝස් ගන්න හිතන් හිටියේ ඕෆ් ෂෝල්ඩර් අත් දෙක පල්ලෙහාට දාලා. ඒ විදිහට තමයි ෆ්‍රොක් එකත් මැහුවේ. හැබැයි කොමාරි එක අමතක වෙලා මුල ෆොටෝස් ඔක්කොම අත් දෙක තියලා ඒ විදිහට තමයි අරගත්තේ. මැදදී තමයි ඒක එකපාරට මතක් වුනේ. ඊට පස්සේ ෆොටෝස් කීපයක වගේ තමයි ඉතින් තියෙන්නේ අර විදිහට. ඉතින් මේ ඉටිපන්දමක් අරන් ආවට ඇත්තටම අර වැව ළඟ හුලං නිසා ඒක ඇත්තටම පත්තු කරන්න නම් හම්බුනේම නෑ. බොහොම අමාරුවෙන් try කරලා ෆොටෝස් දෙක තුනක් ගත්තේ. මේ ඉටිපන්ද එකයි තියෙන්නේ. ඔව් මේ එකයි දුන්නේ නේද? සිරා. හරි හරි හරිද? හරි ඒක කෝ තියාගත්තද? ගත්තේ නැද්ද? හරි අරගෙන ඉන්නේ. ඒ අපේ එක්කෙනාට වීඩියෝ එකක් ගන්න කිව්වොත් එහෙම පඬිත වැඩි. ඒක එහෙම තමයි. අර පැත්ත අන්න හරි එහෙම තමයි. ඔව් අත් දෙකේ මෙහෙම අල්ලගන්න. අන්න හරි. හරි අත් දෙක මෙහෙම. අන්න හරි. කිනාවේ ඉස්මා ෂෝල්ඩර් පල්ලෙ බං මේ ඉතින් දැන් තමයි හරිම ටයිම් එක. ඒ ඕන වයිබ් එක ඇවිත් තිබ්බේ. ඒක ෆොටෝස් වලට වඩා ලයිව් මාරම ලස්සනයි. ඉතින් ඉස්සරහට ඒ ක්ලිප්ස් කිහිපයක් තියෙනවා. ඉතින් බලන්න කොහොමද කියලා. ඒක මාරම ලස්සනයි. ෆොටෝස් මං අන්තිමට දාන්නම් අනිවාර්යෙන්ම. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ලස්සන vlog ගොඩාක් ඉස්සරහට ගේන්න තියෙනවා. මම කැමරා තියවන්න ලස්සන දිනවා.
ආවට මේ කකුල මෙහෙම දාන්න බෑ ක්‍රොස් වෙන්න. කකුල උඩ කකුල. උමර පැත්ත බලන්න. මේ හරි වගේ. මේ කැමරා ගන්න. ලස්සන සූත මුණ ඇඟට. Este biar ana me waktu yang alam tu ana shit lagi tu kan nang pun dapat pasal dah langsung nggak ana mai kamera dia kan mau ni cepat ni me patem bang me patem kau deh balik dah Oh, මේ ඇස් දෙක පියාගෙන චූට්ටක් උඩ බලන්න. අන්න. ඔහොම 22 මේ පොඩ මෙහෙම ඉස්සරහට දික් කරන්න පුළුවන්ද? ඒ මැදින් වගේ අල්ලගෙන. අන්න හරි. ඔහොම 22 මේ ළඟට තුරුල් කරගන්න. අන්න හරි ඔය වගේ. මේ පැත්ත දෙක චූට්ටක් උස්ස ගන්න. ඉතින් ෆොටෝස් ටික අරන් දැන් තමයි යන්න හදන්නේ. ඉතින් මගේ බ්‍රෝ මට මාරම සපෝට් එකක් මාරම සපෝටිව්. ඉතින් මේ පේනවනේ. ඉතින් අපි දැන් මෙතනින් යන්න තමයි හදන්නේ. ඉතින් අපි මෙතන කප් කේක් එක කාලා ඒක මාරම රසයි. අර එකක් ඒක හදලා කියන්නේ නෝමලි එකක් හදලායි කියලා හිතන්න බෑ. ඒක මාරම රසයි. ඉතින් ඇත්තටම මට හිතාගෙන හිටපු විදිහටම කරගන්න බැරි වුණා. මොකද ෂූට් එකක් කරන්න ඕනේ කියලා බර්ත්ඩේ එකට සතියක් විතර තියලා තමයි හිතුනේ. මේ මට වැඩි. තව කියලා මේ පොඩි ඔකෙන් භාගයක් වගේ. අනේ. කතරි. මේ භාගයක් වෙනවා. ඔකේ කැලක්. මේක ඇති කන්න. කෑවද? Sangku? මම මේක කාවේලයි. ෂූට් එකට ආවෙලා ඉඳන් මෙතන නාන බොයිස්ලා වගේක් එක ඒවා කී හිටියේ. දැන් මේ කෑ ගහනවා ගිලෙන්න යනවා කියලා. ඉතින් අපි හිතුවා ඇත්තටම කියලා බලද්දි බොරුවට. කියලා වැඩක් නැහැ. කතා කරලා දෙනවක් නැහැ. ඉතින් දැන් අපි මේ ෂූට් එක ඉවර වෙලා එන්න තමයි පිටත් වෙන්නේ. දැන් කෙලින්ම සැලුන් එකට එන්න ඕනේ. මොකද සැලුන් එකේ තමයි මං කලින් ඇඳන් ආපෝ ඇඳුම් මේ බඩු ටික. ඉතින් ඇත්තටම ෂූට් එක අර මං කලින් කිව්වා වගේ සතියක් විතර තියලා තමයි හැම දෙයක්ම ඒක හිතුනේත් මට. ඉතින් ගොඩක් කල් ඉඳන් හිතේ තිබුණ concept එකක් ඒ වුණාට කරන්න අයිඩියා එකක් තිබුණේ නැහැ. මේ අයිඩියා එක බර්ත්ඩේ එකට කරන්න ඕනි කියලා ආවත් අර ගොඩක් රෙඩි වෙන්න මට කල් තිබ්බේ නැහැ. ඒත් ඔහේ කරලා දානවායි කියලා හිතලා තමයි කරේ. ඉතින් අවුලක් නැහැ. ඒක මම සැටිස්. ඉතින් මේ විදිහට තමයි උනේ. ගොඩක් behind the scene තියෙනවා. හැබැයි ඒ හැම එකම ඇඩ් කරන්න බෑ. ඒ නිසා පුළුවන් දේවල් ටික ඇඩ් කරලා ඔන්න ඉතින් අපි දැන් සලූන් එකට ආවා. ඉතින් අපි බලමු vlog එක end වෙනකම් මොකද වෙන්නේ කියලා. මම අනිවාර්යයෙන්ම vlog එකේ end එකේ දානවා ෆොටෝස් ටික. නෑ මට ඕනේ නැමින්න මං ගලවලා.
ඉතින් ඒ වැඩෙත් ඉවර කරලා අපි දැන් සලෝන් එකෙන් එළියට ආවා. ඉතින් මගේ ෆොටෝග්‍රැෆර් ෆොටෝ ස්ටිකර් කරලා දුන්න කවිඳු අයියා, එතකොට සලෝන් එකේ රුවණි අක්කා, ඒ වගේම මගේ බ්‍රෝ. ඉතින් හැමෝටම ගොඩක් thank you and මට ගොඩක් thank you. එකද මට හිතෙන දෙයක් මං අනිවාර්යයෙන්ම කොහොම හරි මට ඕන විදිහට කරගන්නවා. ඉතින් ඒක මට මාරම සපෝටිව්. ඒ වගේම මට ගොඩාක් තෑන්ක්ස් මම්ම කියනවා. ඉතින් අපි කන්න ආවා. මොකද කාලා හිටියේ නැහැ උදේ ඉඳන්. ඉතින් Demi Unker. 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 ඉතින් අපේ බ්‍රෝගේ ට්‍රැක් ටිකකුත් බලලා ඉතින් මිනිස්සු මන්දිය 아무තු විදියට බලනවා. මොකද සැලොන් එකෙන් හොදගෙන ආවා නම් මේ මේකප් ඒවා මේවා එහෙම හැමතැනම යනවා පිස්සෙක් වගේ. ඒ නිසා මං අර හැංගිලා වගේ තැනක තමයි කන්නත් මේ ඉඳගත්තේ. ඉතින් අපි කාලා එහෙම එන්න පිටත් වුණා. දැන් මෙතනින් vlog එක එන්න වෙනවා. මං ඔයාලට ෆොටෝස් ටික ඒ වගේම මගේ සෝෂල් මීඩියා වල ෆොටෝස් තියෙන ඒ පේජස් ඒ හැම දෙයක්ම ඔයාලට මෙතනින් දාන්නම් ආයෙමත්. ඉතින් අපි දැන් එන්න තමයි පිටත් උනේ මේ ගෙදර එන ගම. ඉතින් මේ vlog එක මෙතනින් එන්න වෙනවා. ඉතින් ලස්සන vlogs ගොඩාක් ඔයාලට ඉස්සරහට අරන් එනවා. ඉතින් ෆොටෝස් ටික බලන්න. අනිවාර්යයෙන්ම ඊළඟට මගේ බර්ත්ඩේ vlog එක travel කියන්නේ ට්‍රිප් එකක vlog එකක්, ඒ වගේ හැලෝවින් ඒ වගේ vlogs ගොඩාක් ගේන්න තියෙනවා. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉස්සරහට එන මේ vlogs අනිවාර්යයෙන්ම බලන්න, subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් අලුත් ලස්සන vlog එකකින් හම්බෙනකම් පරිස්සමින් සතුටින් ආදරෙන් ලස්සනට ඉන්න. bye.